good morning කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් හැමෝටම good morning. ඉතින් ඔන්න දැන් අපි අපේ නුවරඑළිය second day එක පටන් ගත්තා. ඉතින් අද අපි පිදුරු තලාගල අඹේවැල farm එකට, ජැග්‍රෝ එකට, කන්දෑල ජලාශයට ඒ වගේ ගොඩක් තැන් වලට යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ අම්මගේ යාළුවෙකුත් ඉන්නවා නුවරඑළියේ. ඉතින් එයාලට දෙම කෝල් කරා හෙට ඇවිල්ලා යන්න කියලා. ඉතින් දැන් අපි ඉස්සෙල්ලා මෙහෙට ගිහිල්ලා තමා පිදුරු තලාගල යන්නේ. මොකද එයාලා ගෙවල් පාරේ තමා පිදුරු තලාගල යන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම ටවුන් එකට යනවා මොනවා හරි කන්න. කාලි ඉවර වෙලා පළතුරු ටිකක් ගන්න ඕනේ කිව්වා. පළතුරු ටිකක් අරගෙන අපි යන්න පිටත් වෙනවා. ඔය අත පේන්නේ ඔයාලට පිදුරු තලාගල කන්ද තමා. ඉතින් උතන උඩටම තමා අද අපි යන්න හිතාගෙන ඉන්නේ. අපි කලින් අවුරුද්ද ආපු වෙලේ නම් එයාලා යන්න දෙන්නේ නැහැ එතෙන්ට. මොකද දන්නේ නැහැ. ඉතින් මේ පාර නම් අපි අනිවාර්යෙන්ම යනවා. මොකද චූටි කාලේ ගියාට පස්සේ ආයෙ ගිහිල්ලා තිබ්බේ නැහැ. ඒ හින්දා මට හරියට මතකයක් නැහැ උඩ කොහොමද කියලා. ඉතින් අපේ අම්මත් හරිම ආසයි පිදුරු තලාගල යන්න. ඉතින් අපි ඊයේ ප්ලෑන් කරගෙන හිටියේ හෝටන් ප්ලේන්ස් යන්න. ඒ වුණාට පිදුරු තලාගල දැන් යන්න දෙනවා කිව්වම තමයි අපි එහෙ යන්න ප්ලෑන් කරේ. ඉතින් ඒ හින්දා හෝටන් ප්ලේන්ස් යන්නේ. ඉතින් ඔන්න දැන් අපි අම්මගේ යාළුවන්ගේ ගෙදර ගිහිල්ලා ඇවිල්ලා දැන් ඔන්න පිදුරු තලාගල ටිකට් කවුන්ටර් එකේ තමයි ඉන්නේ. ඉතින් ඔයාලා එතනින් ටිකට්ස් ගන්න ඕනේ. ඊට පස්සේ යාලා ෆෝම් එකක් දෙනවා පුරවන්න ඔයාලට. ඒ ෆෝම් එකක් පුරවලා ඔයාලට උඩට නගින්න යන්න පුළුවන්. ඉතින් යනකොට පාර නම් හරිම ලස්සනයි. ඉතින් අපි යනකොට නම් චුට්ටක් වැස්සා. ගොඩක් වැස්ස නැහැ. වැහි බින්දු වගේ ඔයාලට පේනවා. ඉතින් වින්ස්ක්‍රීන් එකේ තියෙනවා. පොඩ්ඩක් වැස්සා. ඉතින් ඒක අපි ගණන් ගත්තේ නැහැ. ඉතින් අපි ගියා. ඉතින් ඒ වගේම තමයි ලංකාවට ආවේනික ගොඩාක් මල් වර්ග තියෙනවා මේ පිදුරු තලාගල කන්දේ. මහරත් මල් වගේ කියන ඒ මලත් ගොඩක් වටිනවා ලංකාවට. මම දැකලා තියෙනවා පින්තූරකවල ඉස්කෝලවලත් ළමයින්ට එනවා ඒ වලවන්න කරන්න. මටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ මහරත් මල් ගස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒවා කපන එක නීති විරෝධී දෙයක්. ඉතින් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් කියලා තමයි මං අහලා තියෙන්නේ. ඉතින් අපි ටිකෙන් ටික උඩට යනකොට වැස්සට ඇව්වා. ඉතින් උඩට යනකොට මාරම වීව් එකක් තමයි තියෙන්නේ. නිල් පාට අහස සුදු පාට වලාකුළු මාරම ලස්සනයි. ඇත්තටම ඔයාලා එතනට යන්න ඕනේ. අනිවාර්යෙන්ම ගිහිල්ලා නැත්තම් ඔයාලත් යන්න. ඉතින් ඒ වගේම තමා ඔයාලගේ වාහනේ චුට්ටක් කඳුවක් දාන්න හොරයි වගේ නම් ඔයාලා ඒ ගැන ටිකක් කලින් හිතන්න. ඉතින් ඒ වගේම තමා ඔයාලා මේ පිදුරු තලාගල යනකොට ඔයාලගේ ඉස්සරහින් වාහනයක් යනවනම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද ඔයාලගේ ඉස්සරහින් යන වාහනේ මගදී හිටියොත් කන්දක් ගන්න බැරුව ඔයාලට පොඩ්ඩක් ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් දැන් අපි උඩට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දකුණු අත පැත්තේ තියෙන නිකන් ෆුට්බෝලයක් වගේ එකක්. ඒක නම් මම හරියටම දන්නේ නැහැ. ඉතින් ඔය පේන්නේ sannivedana කුළුණක්. ඔන්න දැන් අපි ආයෙ ටවුන් එකට ඇවිල්ලා දැන් අඹේවැල යන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් මේ යන පාරම තමයි කන්දෑල ජලාශය තියෙන්නේ. ඉතින් දැන් ඇති දවල් 12ට විතර. ඉතින් දැන් අපි ඔහොමම ගිහිල්ලා කන්දෑල ජලාශය ගාවින් කනවා. දවල්ට කාලි ඉවර වෙලා තමයි අපි අඹේවැල යන්නේ. නැත්නම් අපි එතනින් කෑම අරගෙන යනවා අඹේවැල ගිහිල්ලා කන්න. ඔන්න දැන් අපි ඉන්නේ කන්දෑල ජලාශය. අපි කෑම ගත්තා. එතනට ගිහිල්ලා කන්න. එතන යූරේ කඩ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා එතන කාලා ඉවර වෙලා ඔයාලා ටික විනෝද වෙන්න ඕන. මේ කන්දෑල ජලාශයේ බෝට් සවාරි යන්නත් පුළුවන් ඔයාලට. ඉතින් මෙතන වෙනසක්කට තියෙන ගෙගරි ලේක් එකට වඩා මේකේ හබල් ගහලා තමයි යන්න තියෙන්නේ. ඔයාලට මෝටර් බෝට් නැහැ. හබල් ගහලා යන්න තියෙන්නේ. ඉතින් ඒකත් හරිම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. ඒ වුණාට මම නම් try කරේ නැහැ. අපිට ටිකක් වෙලාව මදි වෙලා තිබ්බ හින්දා. ඉතින් ඔන්න guys දැන් මං ඉන්නේ ජැග්‍රෝ එක ගාව. ඔයාලට පේනවද ඇතින් තියෙන wind power stations. ඉතින් කන්දෑල ජලාශය පහු කරාට පස්සේ ඔයාලට හම්බෙනවා wind power stations. ඊට පස්සේ ඔයාලට හම්බෙන්නේ ජැග්‍රෝ එක. ඉතින් ජැග්‍රෝ එක පහු කරලා තමයි දැන් අපි යන්නේ අඹේවැල නිව්සීලන්ත ෆාම් එකට. ඉතින් අපි යන දවස නම් මේ wind power stations කැරකි තිබුණ නැහැ. ඉතින් මං හිතන්නේ හුළඟ මදිකමක් හරි නැත්නම් යාළගේ ඒ wind power station එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඉඳගෙන නැති ඒක කැරකි තිබුණ නැත්තේ. ඉතින් අපි යනකොට හරක් පට්ටියකුත් හම්බුණා.
ඉතින් දැන් ඔන්න අපි ඉන්නේ අඹේවැල නිව්සීලන්ත ෆාම් එකට හුඟක්ම කිට්ටුවේ කාර් පාක් එක පේනමානේ. ඉතින් අඹේවැල ජලාශය මට වීඩියෝ කරගන්න බැරි වුණා. මගේ ෆෝන් එකේ බැටරි ඩෙඩ් වෙලා තමයි තිබ්බේ. ඉතින් මම හින්දා කාර් එකේ charger එකට ගහලා තමයි තිබ්බේ. ඉතින් අපි යන දවසේ වාහන සෑහෙන්න ප්‍රමාණයක් තිබ්බා. 10,000ක් විතර සාමාන්‍ය වාහන පාක් කරන්න පුළුවන් අලගේ ලොකු කාර් පාක් එකක් තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන් වගේම පිරලා තමයි තිබ්බේ. ඇත්තෙන්ම කිව්වොත් දැන් අපි ගිය අවුරුදු දවස්වල හින්දා 12 13 14 15 හින්දා මුස්ලිම් අය සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බා. ඉතින් අඩුම තරමේ කතා කරන්නව සිංහලෙක් කෙනෙක් හොයාගන්න නැති තරම් මුස්ලිම් අය සෑහෙන ප්‍රමාණයක් හිටියා. ඉතින් මේ තියෙන්නේ යාළගේ prices. මම දන්නේ යාළ මෙයා පිටට දෙනවද කියලා. ඒ වුණාට මම මේ ටිකත් වීඩියෝ එකට අරගත්තා. තුල්ලිමේ ගාස්තු කිරිදෝන වේලාවන් යන කෙනෙක්ට මේ වීඩියෝ එකෙන් බලලා දැනගෙන මේ යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි ඔයාලට ගොඩක් වටින හින්දා තමයි මම ඒකත් මගේ වීඩියෝ එකට දැම්මේ. ඉතින් මේ විදිහට ඔයාලට උඩට ගියාම ඔයාලට ටිකට් කවුන්ටර් එක ගාවට යන්න පුළුවන්. ඉතින් අපේ 4 දෙනාටම උනේ රුපියල් 1100යි. ඉතින් බිල් එකක් දුන්නා අපි කියේ පොඩි දෙන්නයි ලොකු දෙන්නයි කියලා. ඉතින් ඒ 4 දෙනාට 1100 තමයි උනේ. ඉතින් මේ අඹේවැල ෆාම් එකේ හැම තැනකම වවලා තියෙන සූර්යකාන්ත ඩේලියා මල් තමයි විශේෂයෙන්ම මම හිතන්නේ ඒ පැත්තට හරියන විදිහට වැවෙන්නේ මේ මල් වෙන්න හින්දා වෙන්නේ නැති. ඉතින් මෙයාලගේ ටීම් කලර් එක ඔයාලා දැකලා ඇති ලෝගෝ එක කොලයි සුදුයි තමයි මේන් කලර්ස් වෙලා තියෙන්නේ. ඉතින් එයාලා බිල්ඩින්ස් හදන කොටත් එයාලා පාවිච්චි කරලා තියෙන්නේ අන්න ඒ කලර්ස් දෙක තමයි. ඉතින් මම චූටි කාලේ එනවට වඩා දැන් ගොඩක් වෙනස් වෙලා අඹේවැල සෑහෙන දියුණු වෙලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු උඩට ගිහිල්ලා ඇතුළ කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ, එයාලා ඇතුළ කොහොමද අලුත් වැඩියා කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට පඩිපෙළ නැගගෙන තමයි ඔයාලට සාමාන්‍යයෙන් අඹේවැල බලන එකට යන්න තියෙන්නේ. ඉතින් ටිකක් වයසක කෙනෙක් ඉන්නවා නම් එයාලා ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ওই විදිහට තමයි ඔයාලා උඩට ආපුවාම හරක්ක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හරක්ක එකින් එක කුටි වල වගේ දාලා තමයි තියෙන්නේ. ඉතින් පිටිපස්සෙන් ඔයාලට පේනවා ඇති හරක් පොලිමක් එනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට එහාට වෙන්න තව බලා ගන්න පුළුවන් හරක් ගොඩක් එක ගොඩට දාලා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි යාලා ඇතුළේ නිකන් ෆෑන්ස් වගේ හයි කරලා තියෙනවා. මම දන්නේ ඒක හරියට මෙයාලට හුලං වදින්නද නැත්නම් ඇතුළේ තියෙන රස්නේ පිට වෙන්නද මොන වගේ දෙයකටද කියලා මම නම් හරියටම දන්නේ නැහැ. ඉතින් එතනින් ඔයාලා ඉස්සරහට ආපුවම මේ වගේ ගුවන් පාලමක් තියෙනවා. ඉතින් ඒකෙන් බහැලා ඉවර වෙලා ඔයාලට යන්න පුළුවන් ග්ලාස් එක නැතුව පාලමක වගේ ඉඳගෙන කෙලින්ම පල්ලෙහා බලා ගන්න පුළුවන් ප්ලේස් එකට. ඉතින් ඔයාලා එතනට ගියාම මෙන්න මේ වගේ තමයි අඹේවැල ෆාම් එක ඔයාලට ඇතිය වෙන්නේ. ඊට පස්සේ මම අනිත් පැත්ත වීඩියෝ එකක් ගන්න ගියාම මම දැක්ක මෙන්න මේ වගේ ගැජට් එකක්. ඉතින් එයාලා මේක හයි කරලා තියෙන්නේ පිට කසා ගන්න ඕන වුණාම මේ හරක්ට පිට කසා ගන්න. ඉතින් ඒ වගේම තමයි මෙතන යාලා තවත් හයි කරලා තියෙනවා වතුර බොන්න තැන. ඉතින් ඒකේ වතුර අඩු වෙන පිරෙන විදිහට තමයි යාලා එතන ඒක සෙට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තෙන් අර ගොම ඇදන් එන ඒ මැෂිම මම අර කිව්වත් වගේ. ඉතින් ඔය ඉන්නේ මම. ඉතින් මම මේක මේ වීඩියෝ එකට දාන්න ගත්ත වීඩියෝ එකක් නෙමෙයි. මම මේක TikTok දාන්න ගත්ත වීඩියෝ එකක්. ඉතින් මම කමන්නේ කියලා ඒකත් ඇඩ් කරා මේ වීඩියෝ එකට. ඉතින් මෙතනින් පල්ලෙහාට බැස්සට පස්සේ ඔයාලට හම්බ වෙනවා ඔයාලා දැකලා ඇති ගොඩාක් ෆොටෝස් වීඩියෝස් වල අර නිව්සීලන්ත ෆාම් ෆොටෝ ෆ්‍රේම් එකේ එතනට යන්න පුළුවන්. මම එතන ගත්ත ෆොටෝස් එකක් දෙකක් තිබ්බ ෆෝන් එකේ මම ඒවා පුළුවන් වුණොත් වීඩියෝ එකේ එන්න එකට ඇඩ් කරන්න. ඉතින් අම්මයි තාත්තයි රෙස්ටෝරන්ට් එකට ගිහින් එනකම් මම ටයිම් ලෑස් වීඩියෝ එකක් ගත්තා. ඉතින් ඒක තමයි කලින් ප්ලේ වුණේ. ඉතින් ඊට පස්සේ එතනින් අපි උඩහට යන්න පටන් ගත්තා.
ඒ උඩහට යනකොට තමයි අපිට බලන්න පුළුවන් හාවෝ, හරක්, වහුපැටව්, එළුවෝ වගේ සත්තු ගොඩක්. ඉතින් දැන් ඔන්න අපි හාවෝ ඉන්න තැනට ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉන්නවා ටිකක් අමුතු ලොකු හාවෙක්. ඉතින් එයා සුදුයි දුඹුරුයි. ඉතින් එයා එන අහිංසක පාටයි. මං හරි ආසයි හාවන්ට. ඉතින් අපේ තාත්තා හදන්න දෙන්නේ නැත්තේ. අපේ ගෙදර ඉඩම පොඩි හින්දා ඉතින් එයාලා චුට්ටක් ජරා කරාම අස් කරන්න අමාරු හින්දා. ඉතින් දුඹුරු පාට, සුදු පාට, කළු පාට එක එක පාටවල වලින් හාවෝ ගොඩාක් හිටියා. සුදු පාට අයගෙන පෙලක් අයගේ රතු අයත් හිටියා. රතු අය ටිකක් වස පාට හින්දා මං එයාලට කැමති නෑ. ඉතින් දැන් අපි යන්න පිටත් වෙන්න හදන්නේ. ඉතින් දැන් අපි පිටත් වෙලා ඉන්නේ. දැන් අපි ඉන්නේ ජැග්වර් එක ගාව. දැන් අපි ජැග්වර් එකටත් යනවා. ඊට පස්සේ අපි යනවා අපි ඉන්න තැනට. ඉතින් අපි ඉන්නේ කඳපොළ තමයි අපි බුක් කරලා තියෙන්නේ හොටෙල් එක. ඉතින් දැන් අපි ජැග්වර් එකට යනවා. ජැග්වර් එකේ වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්න.